ඔව් අද මම කරන්න යන්නේ ෆුඩ් රිවිව් එකක් ඇත්තටම. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ රන්බත් ඕපනික් කියලා කෑම කඩයක් තියෙනවා. මම ඒකේ කෑම එකක් try කරා කලින් දවසක. ඉතින් මට ඒ කෑම එකේ තිබ්බ quality එකත් එක්ක නැවත වතාවක් ඒ කෑම කඩෙන් බත් එකක් අරගෙන ඇවිල්ලා ඒකේ ෆුඩ් රිවිව් එකක් කරන්න හිතුණා. ඉතින් අද මම මේ ෆුඩ් රිවිව් එක තමයි කරන්නේ. මේ තමයි ඒ කෑම කඩෙන් ආපු බත් පාසල් එක. මේක රන්බත් ඕගනික් වෙන ෆුඩ් ෂොප් එකෙන් තමයි ආවේ. ඉතින් මෙන්න මේ විදිහේ පැක් එකක තමයි ආවේ. මම මේක ගලව ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ පැක් එකක තමයි එන්නේ මේ බත් එක. ඉතින් මම ළඟට පොඩ්ඩක් පෙන්නන්න ළඟට කරලා මෙන්න මේ විදිහට තමයි ෆුඩ් එක හැවිලා තියෙන්නේ. වීගන් තමයි තියෙන්නේ. මේක ඇත්තට වීගන් කියන්නේ මේ කියන්නේ මස් මාංශ මුකුත්ම නැහැ, බිත්තරවත් නැහැ. සම්පූර්ණයෙන්ම එළවලු ආහාර පමණයි මේගොල්ලෝ ගාව තියෙන්නේ. ඉතින් මම බත් එක දැන් ඕපන් කරගන්නවා. බත් එක ඕපන් කරගත්තාම මෙන්න මේ වගේ මේගොල්ලෝ කෙසෙල් කොලයක තමයි කෑම එකේ එවලා තියෙන්නේ. මේක ඇත්තටම මේගොල්ලෝගේ Instagram page එකක් තියෙනවා. මේක ඒගොල්ලෝගේ මෙනු එක දානවා දවසේ. අපිට එතනින් කැමති එළවලු 5ක් තෝරලා ඒගොල්ලන්ට Uber Eats දානවා නම් ඒකෙදි අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. ඒතකොට මේ කෑම එළවලු 5ක් අපිට එවනවා. මම අද ඕඩර් කරේ මෂ්රූම් තියෙනවා, ඩාල් කරි තියෙනවා, ඊට පස්සේ කිසෙල් මුව තියෙනවා, කැකිරි තියෙනවා සහ මේවට තලන්න බටු. අපි නංගල බටු කියලා කියන්නේ අන්න ඒවා තියෙනවා. සහ කලින් අපි ඕඩර් කරපු දවසේ නම් මට ආවේ මේක ඇත්තටම නෙළුම් කොලයක. අද මේක ඇත්තටම අවිල්ලා තින්නේ කෙසෙල් කොලයක තමයි. ඒක ගැටලුවක් නැහැ. අපි කාලා බලමු. අතන මම කාලා තියෙනවා කලින්. නමුත් මේක ඕගලන්ට පෙන්වන්න ඕන නිසා තමයි නැවත වතාවක් ඕඩර් කරලා කාලා පෙන්වන්න හදන්නේ. මේක ඇත්තටම මේගොල්ලෝ රසකාරක දාන බව නම් මට කිසිම ආකාරයකින් හැඟුණේ නැහැ. සහ මේගොල්ලෝ ඕගනික් වෙජිටබල්ස් තමයි මේ යූස් කරනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඉතාමත් ගුණවත් ආහාර වේලක් විදිහට මේක සලකන්න පුළුවන්. රෝගී අය ඉන්නවා නම් එයාලට හරි තමන් ඉතාමත් නිරෝගී දිවිපෙවතක් ගෙවන්න අවශ්‍ය නම් සහ කඩෙන් කන්න වෙන අවස්ථා තියෙන අවස්ථාවලදී කෑම පිළිබඳ ප්‍රශ්නයක් නැතුව ආහාරයට ගන්න පුළුවන් කෑම වේලක් විදිහට මේක සඳහන් කරන්න පුළුවන්. ඉතින් කඩෙන් කන එක දිනපතා කඩෙන් කන එක අනුමත කරන්න බෑ කොහොමත්. නමුත් ඔබට යම්කිසි අවස්ථාවන් වලදී මග නොහැරිය හැකි අවස්ථාවන් වලදී කඩෙන් කන්න සිදු වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක ආහාර ගැනීම සඳහා ඉතාමත් යෝග්‍ය, ඉතාමත් ආරක්ෂිත සහ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න කෑම කඩයක් විදිහට මේ කෑම කඩේ හඳුන්වන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා බත් එක ඕපන් කරාම මේකේ මුකුත්ම chicken, fish, eggs මොනවත් නැහැ. මේක තනිකරම vegetables තියෙන. vegetables පහක් තියෙනවා. මේගොල්ලන්ට පේනවා mushroom, දාල්, ඊට පස්සේ මොනවද මේවා කෙසෙල් මුව, කැක්කිරි සහ තලන බඩු ඒවත් එළ බඩු කියන එක සමගින් බත් එක. මේ බත් එකත් මේගොල්ලෝ කාබනික් ඒ කියන්නේ අපේ අර හෙළ පරම්පරාවෙන් පැවතෙන වර්ගයක් තමයි මේගොල්ලෝ බත් එක පාවිච්චි කරන්නේ. මට ඒකේ නම නම් මතක නැහැ. ඕගොල්ලන්ට එයාලගේ ෂොප් එකේ ඔන්ලයින් බලන්න පුළුවන්. ඒකම ඔයාලට හොයාගන්න පුළුවන් මොකක්ද භාවිතා කරන හාල් වර්ගය කියලා. ඉතින් මෙන්න මේ වගේ ආහාර වේලක් තමයි ඒගොල්ලෝ අපිට එවන්නේ. ඉතින් මම මේක කන්න දෙයක් නැහැ. මම දන්නවා මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතාමත් රසවත්, ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් තමයි මේගොල්ලෝ ඇත්තටම අපිට ලබා දෙන්නේ. මම ඉතින් දැන් කන්න පටන් ගන්නවා.
අපි දන්නවා අපි දැන් කඩෙන් ආහාර ගත්තාම අපිට කද්දි මේ රසයෙන් කියන්න පුළුවන් මේකට මොනවා හරි රසකාරක මිශ්‍ර කරලා තියෙනවද එහෙම නැත්නම් අමුතු රසයක් එනවද කියන එක අපිට දැනෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ආහාර වල තියෙන සූක්ෂම දේ තමයි අපිට එහෙම මුකුත් දැනෙන්නේ නැහැ. මම ඇත්තට මේක ඇතුළට ගිහලා චෙක් කරලා බලලා නෙමෙයි මම මේ කියන්නේ එහෙම දානවා කියලා. නමුත් කැම වේලා ආහාරයට ගද්දිම අපිට තේරුම් ගන්න පුළුවන් අර එහෙම මුකුත් එකතු කරලා නැති බවක් අපිට ඒක කද්දි වුණත් සහ කාලය ඉවර වුණාට පස්සේ වුණත් ඒක තේරෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා අපි කැම කාලය ඉවර වුණාට පස්සේ සාමාන්‍යයෙන් අර සමහර කැම කෑවම අධික වතුර පිපාස එනවා සහ කටේ අමුතු අර නිකන් රසයක් එකතු වෙනවා වගේ දෙයක් තියෙනවා. නමුත් මේ ආහාර වේල ගත්තට පස්සේ එහෙම කිසිම හැඟීමක් මට නම් දැනෙලා නැහැ. මම හිතන්නේ හතක් දැනෙයි කියලා. සහ මේ බත් එකත් සාමාන්‍යයෙන් ඉතාමත් ප්‍රමාණවත් ආහාර වේලක් දෙනවා. තව මේගොල්ලන්ගේ ලෙස් රයිස් සහ මෝ වෙජිස් කියලා ඉතාමත් ස්වල්ප බත් ප්‍රමාණයක් සමගින් වෙජිටබල්ස් 6ක් එකතු කර ගැනීමේ මෙනු එකකුත් තියෙනවා. ආයතන මට මේකේ මුදල කියන්න බෑ නම් මේක මට හරියට මුදල මතක නැහැ. මම Uber එකෙන් ඕඩර් කරේ. මට එතනදී 997ක් වගේ මුදලක් තමයි උනේ මට මතක විදියට ආහාර වේලේ මිල. එක් දිවා ආහාර වේලට මේ රයිස් සමගින් වෙජිටබල්ස් කරි 5. රසය ගැන ගත්තොත් ඇත්තටම කියන්න දෙයක් නැහැ. මම නම් ඇත්තටම ගෙදර බත් එකක් කනවා වගේ හැඟීමක් තමයි මේ බත් එක කද්දි ඇත්තටම දැනෙන්නේ. සියලුම දේ නොඅඩුව ඒ කියන්නේ අර තුන පහද අවශ්‍ය සියලුම දේවල් සැර ඒ සියලුම දේ නියමාකාරයට කියන්නේ මම ඔයගොල්ලන්ගේ රසය හඳුනන විදිහ කොහොමද කියලා දන්නේ. එකිනෙකාගේ දිවට රසය දැනෙන වෙනස්. එකිනෙකාගේ ආහාර වලට තියෙන ෆේවරේෂන් එක වෙනස්. නමුත් මට නම් මගේ රසයට ඉතාමත් සුසු ලෙස තමයි මේ ආහාර වල සැකසීලා තියෙන්නේ. ඉතින් දිගටම කණ එක ගේන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මට මේ මෙතන කිසිම මාකටින්ග් එකක් කිසිම දෙයක් නෙමෙයි. මට අවශ්‍ය වුණේ අර අපි කෑම ගද්දි ගොඩක් දෙනෙක් බලන්නේ يعني අපවිත්‍ර නැතුව සාමාන්‍ය පිළිසිදු සහ රසකාරක නැතුව يعني ඖෂධීය සමන්ට නිරෝගී විදියට ඒ කඩෙන් කාලා ජීවත් වෙන්න පුළුවන් විදිහේ ආහාර වේල ගන්න තැනක් සාමාන්‍ය බලන්නේ. මට අර එහෙම තැනක් හම්බුන නිසා ඒක අර දැනුවත් කිරීම සමාජ මෙහෙවරක් කියලා හිතුන නිසා තමයි මම මේ වීඩියෝ එක මේකේ අරන් ආවේ. ඉතින් මම මේකේ කණ එක ඉදිරියට අරන් යන්න හදන්නේ නැහැ. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ඕගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. මම දන්නේ නැහැ ඕගොල්ලන්ගේ ඔන්ලයින් ෂොප් එකක් තියෙනවද කියලා. මම නම් Uber එකෙන් තමයි ගත්තේ. රන්බත් ඕගනික් කියලා. මේක තියෙන්නේ පාක් ස්ට්‍රීට් එකේ බලපුවාම Google Map එකේ වුණත් ඔයාලට හොයාගන්න පුළුවන්. අන්නේ කියන ෂොප් එකෙන් තමයි මම ගත්තේ. ඉතින් ඕගොල්ලොත් නිකමට කඩෙන් කන වෙලාවට try කරලා බලන්න. නමුත් මිල නම් සාපේක්ෂව ඉහළයි. නමුත් ඉතින් අපි දන්නවා ඕගනික් ආහාර අපිට එහෙම දෙන්න අමාරුයි අඩු මුදලට. ඒක නිසා වෙන්නේ නැති මේගොල්ලන්ගේ මිලේ කියලා. නමුත් හැමදාම කන කෙනෙක්ට නම් නෙවෙයි. මුදල් තියනවා නම් කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඉඳලා හිටලා කඩෙන් කන්න වෙන සහ කඩෙන් කන්න අකමැති අර වගේ ප්‍රශ්න නිසා කඩෙන් කන්න අකමැති කෙනෙක්ට මේ වගේ කඩේකින් ආහාර වේලක් ගත්ත කියලා කිසිම අවුලක් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. ඉතින් මේක දැනුවත් කිරීම විතරයි මට අවශ්‍ය වුණේ. ඉතින් මම මේක දැන් මෙතනින් අවසන් කරන්න එනවා.